යන්න ඔයාලට වැඩ පෙන්නන්න. පේනවද ඔයාලට මේ ඉන්න තෝන් පැටව? යන්න අමාරුයි. අත් දෙකත් එක්ක රිදෙනවා. ආයි good morning. අදත් ඉතින් උදෙන්ම මේ කඳුර යන වෙලාව අදිරිදත් වැඩට යන්න වෙලා තියෙනවා. මොකද මේ මාළු මැරෙන හින්දා. අද ඉතින් මොකක් වෙලාද හිතන්නේ මම දුර තියලා දැක්ක පොඩ්ඩක් මේ සුදු පාට තියෙනවා. ඉතින් අපි බලමු මාළු මැරලාද නැද්ද කියලා. මැරලා තිබ්බොත් එහෙම වේදනාව. මොකද එකතු කරන්න ගියපුවාමයි හැම දෙයත් එක්කම ඒක ඇත්තටම වදයක්. අපි බලමු ගිහිල්ලාද කොහොමද වෙලා තියෙන්නේ කියලා. යන්න ඔයාලට වැඩ පෙන්නන්න. පේනවාද මේ උරොක් පැටව මේ ඉන්නේ. මේ උරොක් පැටවලා මේ ඊයා අපි එකතු කරපු එකේ ආයෙ උඩට ඇවිල්ලා ආයෙ අදත් එකතු කරන්න ඕනේ. ඉතින් මේ මැරෙන්න උඩ එන්න අපි එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අර කළු පාට තොන් වලට දාලා ඉතින් පෝම් එක ගන්න ඉතින් පෙන්නන්න ඕනේ. උරොක් පැටවලට නම් පෝම් එක නැහැ කියනවා. පේනවද මේ ඔක්කොම එහෙමයි. උරොක් පැටව මැරලා ඉන්නවා. පේනවද ඔයාලට මේ ඉන්න තෝන් පැටව? මේකේ මැරලා හිටියේ නෑනේ. මේ ඉන්නේ දැන් මූද පේන්නේ නෑ. දැන් මේ පැත්තේ මූද වතුර පාට වලට පේනවනේ. මේ වතුර පේන්නේ නෑ. තනිකර කොටුව සුදු වෙලා මාළු මේ මැරලා නම් දවස් 2ක් 3ක් වගේ ඇති. දැන් ඉතින් දවස් 2ක 3කට පස්සේ එළ මේ බෝම් එකෙන් ඇවිල්ලා බලනවා ඉතින්. 아니 그때 샘플 잘 들어가는 자꾸 샘플 잘 들어가지고 그거 못 들었잖아. පේනවද ඔයාලට මේ මුළු කොටු වටේ කොටුවම මේ මාළු වලින් පෙරලේ ඉතින් තව ඉතින් යට ඉඳලා උඩට එනවා. ඉතින් එන්න අපි අර කළු පාට තොන් වලට දාලා ගිහින් දාන්න ඕනේ. මෙහෙත් එහෙම තමයි පැටවුනේ තොන්ලගේ මේ ඉන්නේ ලොකු විකුණන්න ඉන්නේ. විකුණන සයිස් එකේ උන් තමයි මේ ඉන්නේ. මේකෙත් මේ විකුණන මාළු මේ ඉන්නේ. ඉතින් උන්ටත් ඉතින් ඒකම තමයි මේ උඩ ලොකු විකුණන සයිස් එකේ ඒ වුණත් ඉතින් මැරලා. ඉතින් ඉතුරු වේද දන්නේ නැහැ. ඉතින් මෙහෙම මැරලා ගියොත් එහෙම අද නම් ඉතින් නිවනක් නැහැ. ඉරිද කියලා නැහැ. අද ඉතින් කලින් යන් කියලා තමයි ආවේ. කලින් යන එක කෙසේ වෙතත් මේ මාළු ටික ගන්න පුළුවන් වේද දන්නේ නැහැ. මොකද මේ එකතු කරන්න ගිහමයි සෑහෙන ඉතින් වැඩ කොටසක් තියෙනවා. දැන් අපි මේ තොන් ටික තියාන යනවා මේ කඳුරිය වටේට. මොකද මේ එක තැනකට අරන් එන්න බෑනේ. අනික ඒක තොන් 2-3කට දාන්නත් බෑ. මේ ගොඩක් ඕනි. ඒ හින්දා දැන් කඳුරිය වටේට යන ගමන් මේ තියෙන තොන් ටික කඳුරිය වටේ තියාගෙන යනවා. අපි අනිත් තැනට යන්නේ ලොකු තොන්ලා ඉන්න තැනට. මේක තොන්නම් මෙතනින් බානවා. මේ මාළු ටික ගන්න. සතරන් හැබැයි පොඩ්ඩක් හොඳයි. මොකද මේ අවුව නැහැ. අද වහිනවා කියලා තිබ්බා. වැස්සොත් හොඳයි. මෙහෙම ක්ලයිමේට් එක තියෙන එක හොඳයි. මොකද නැත්තම් හරි අමාරුයි. මොකද මහන්සි මේ අවුව නැති වුණාට ටික රාස්නේ. සෑහෙන වෙලාවක් පෙරෙව්වා.
ටික ඉන්නවා. ඉතින් කොච්චර ගත්තත් වැඩක් නැහැ. යටින් ආයෙනවා. අපි දැන් මේ ෆොටෝ පුරවල චෝගා මිස්සෝ අපි දැන් මේ කොට දෙකේ පුරවල ඉවරයි. කියන්නේ තොන්න එක පිරලා හින්දා මේක දාලා අනිත් එක පුරවන්න ඕනේ. අනිත් එකට යන්න හදන්නේ. දැන් අපි අනිත් එකට යනවා. මේක පුරවන්න ඕනේ. මේක පුරවන්න ඕනේ. දැන් මේකට තොන්නක් තියලා තියෙන අතරින් ඒකේ පුරවනවා. මේ බකට් එකට දානවා. දැන් නම් අධ්‍යාර රිදෙනවා. සොක්සි ගහලාම. බැරි මෙතන දැන් බින් එක දාගත්ත වතුරට දාගෙන ඉවර වෙලා මාළු ටික එතනින් දාගන්නවා. මොකද යන්න හරි අමාරුයි. අත් දෙකත් එක්ක රිදෙනවා. ඒකින්ද මේ විදියට දාගෙන ඉවර වෙලා මම කරගන්නවා. ඔය දෙවෙනි බින්නේත් අපි දැන් පැටවුවා. දැන් බෝට්ටුවට ගන්න තමයි තියෙන්නේ. තමයි අද වැඩ උනේ. මාළු එකතු කරන එක තමයි අද තිබ්බේ වැඩේ. ගොඩක් මාළු දකින්න නැති කොහොමද වැඩේ උනේ කියලා. ඉතින් දැන් ගෙදර යන ගමන් ඉන්නේ. මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් ඉස්සරහට මාළු මෙහෙම දිගට මැරලා ගියොත් එහෙම නැති වෙයි. ඉතින් කඳුරේ මාළු කරගෙන යන්න. එහෙමනොත් එහෙම කඳුරියත් වැහෙන තත්ත්වයක තමයි තියෙන්නේ. අපි බලමු ඉතින් මොකක් වෙයිද දන්නේ නැහැ. ඉතින් ඉස්සරහට කියන්න බෑ හරියටම. ඉතින් මේ දවස් ටිකේ ඉතින් ওই වැඩේ තමයි කරන්න තියෙන්නේ. ඒකල ඔයාලට දැනගන්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් මම පුළුවන් වෙලාවක අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ආයෙත් මේ වගේ වීඩියෝ අරන් එනවා. අනිවාර්යෙන් දිගටම ඉන්න මාත් එක්ක. ආයෙත් දවසක හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. පියෙන් එන්න.